ආයිබොන්න යාලුවනේ මම ඔබට අද ගේන්නේ ප්ලාන්ට් ස්ප්‍රේ නැත්තම් මේක ස්ප්‍රේ යන්ත්‍රයක් මේක අතින් කියා කරන යන්ත්‍රයක් මේක මිලදී ගන්න පුළුවන් ස්ථානයක් විදිහට ඔබට මම පෙන්නන්නම් මේකේ තියෙනවා මේ Southern Agro Private Limited කියලා එකක් මේ ගාල්ලේ තියෙන්නේ මේක නම් මම මිලදී ගත්තේ මේ වසතෙල් කඩේකින් තමයි කුසි නිෂ්පාදන කඩේකින් ගත්තේ මේකේ මේ මුලින්ම මම පෙන්නන්නේ අපිට මේක බටය තියෙන මේ තියෙන මේක සාමාන්‍යයෙන් සමහරු නම් ටැංකේ බිම තියලා මේක මීටර ගණනක් දුරට වගේ තෙල් ගහන්න පාවිච්චි කරන දිග බට යොදාගෙන මම දැකලා තියෙනවා මේ තියෙන්නේ අතින් අර අපි තෙරුමක් ලබා දිය යුතු කොටස මේක සවිකරණ ආකාරය මම ඔබට පෙන්නන්නම් මේක තරම් අමාරු නැහැ සවිකර ගන්න ආකාරය මේක බැටරි සහිත යන්ත්‍රයක් නෙවෙයි මේක බැටරි රහිත එකක් කරන්ට් එකෙන් වැඩ කරන එකක් නෙවෙයි මේ තියෙන්නේ අර මම කලින් පෙන්නපු බටය සම්බන්ධ කරගන්න ලෝහමය කොටස අපි ටැංකිය එළියට අරගෙන බලමු කොහොමද කියලා මේකේ තව මොනවද තියෙන්නේ කියලා මේක ප්ලාස්ටික් මුඩි එකක් තියෙන එච්චර ගොඩාක්ම හයිය නැහැ ඇත්තටම බිම වැට්ටොත් කුඩු වෙලා යන සයිස් එකේ පැල් යන සයිස් එකේ ප්‍රමාණයක් වගේ තමයි මට තේරුම් ගත්ත විදිහට මන් තියෙන්නේ මේක ගත්තොත් එහෙනම් මේකේ දැන් අර කරේල්ලන පටි විදිහට තමයි මේ තියෙන්නේ අලු පාට පටි තියෙන්නේ ඒත් එක්කම අපි බලමු මේකේ තියෙන දේවල් මොනවද කියලා මේ පටි සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ ටැංකිය යට පැත්තට කරේල්ල ගන්නවත් එක්කම වගේ දැන් අපි මේක අරලා බලමු කොහොමද ඇතුළ තියෙන්නේ කියලා පොඩි පෙරණයක් තියෙනවා මේකේ කියන්නේ යම් ද්‍රව්‍ය මේක ඇතුළට වැටෙනවට ඒ පෙරණය දැන් මේක තව අමතර කොටස් මම හිතන්නේ මේක ඇතුලේ තියෙන මේකේ ගයිඩ් බුක් එක වගේම අමතර කොටස් කීපයක් ඇතුලේ තියෙනවා දැන් මේ ඇතුලේ තියෙන ව්‍යුහය කම්ප්‍රෙසර් එක වගේ හුලම් පිට එන තැන ස්ථානය මේ තියෙන්නේ ඔබට පසුවට භාවිතා කර හැකි අර කම්ප්‍රෙසර් එකට දාන්න පුළුවන් දේවල් මේ තියෙන්නේ නොසෙල් එකක් සිදුරු 4ක් තියෙන ටිකක් මධ්‍යම ප්‍රමාණයේ නොසෙල් එකක් මේකත් සිදුරු 4ක් තියෙන කුඩා ප්‍රමාණයේ නොසෙල් එකක් ඒ වගේම තව තියෙනවා කියන්නේ මේ වොසර් මම ඔබට පෙන්නන්න මේ වොසර් දාන තැන කොතෙන්ද කියලා අමතර වොසර් දෙකක් මේ තියෙන්නේ ඒත් එක මේ ක්ලිප් එකක් තියෙන්නේ මේකත් මැෂින් එකට සම්බන්ධ කරගන්න ස්ථානේ මම ඔබට පෙන්නන්නම් ඊට පස්සේ මේකත් වොසර් එකක් තියෙන්නේ මේ තියෙන්නේ ඔබට පින් දෙකක් තියෙන්නේ මේ දෙකත් සම්බන්ධ කරගන්න තැන් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම් මේ තියෙන්නේ මම කලින් ඔබට පෙන්නපු එකම තවත් එකක් මේකත් ඇත්තටම මොකක්ද කියලා මට තාමත් හොයාගන්න බැරි වෙච්ච දෙයක් මේක ඇත්තටම මේ තියෙන්නේ නොසෙල් එක කියන්නේ වැඩිපුරම භාවිතා කරන නොසෙල් එක මේක සාමාන්‍ය වගා කටයුතු වලදී නිතරම භාවිතා කරන එක පතර යටිපැත්තට ස්ප්‍රේ කරන්න පුළුවන් එක මේ ආකාරයට මේ පටිය උඩට ඇදලා ඔකට දිග අඩු වැඩි කරගන්න පුළුවන් නිකම්ම ක්ලිප් එක ඇතුළට රඳවගෙන තියාගන්න පුළුවන් මේක පහදට වැටෙන්නේ නැහැ මොකද හිර වෙලා තියෙනවා මම දැන් දීර්ඝකාලීන භාවිතයට නම් එච්චර හොඳ නැති වෙනත් ඉඩ තියෙනවා මොකද මේක මේ පොඩි ප්ලාස්ටික් ටිප් කෑලි නිසා කැඩලා යන්න පුළුවන් මෙන්න මේ කොටස තියෙන්නේ අර ගලවන්න පුළුවන් ආකාරයට නිතරම ගලවන්න පුළුවන් ආකාරයට එක පැත්තක් කරේ එල්ලගෙන අනිත් පැත්ත මේක උඩට සම්බන්ධ කරගන්නත් පුළුවන් කරට අරගෙන ඉවර වෙලා මේ ටැංකිය මේ ආකාරයට තමයි මේක සම්බන්ධ කරගන්න තියෙන්නේ මේක අර පැත්තට නැවුණත් අවුලක් නැහැ බිම තියුවට පස්සේ මේක කැඩෙන්නේ නැති ආකාරයෙන් තියෙන්නේ මෙතනත් ඔබට දිග හැම කරන්න පුළුවන් දැන් මේ මම අර කලින් පෙන්නන වොසර් අමතර වොසර් දෙක දාන්න තියෙන්නේ මෙන්න මේ ස්ථානයට අමතර අවශ්‍ය වුණොත් එහෙම දැන් අර මේ බට කොටස සම්බන්ධ කරගන්නේ මුලින්ම උඩ තියෙන මෙන්න මේ කොටසට සම්බන්ධ කරගෙන කරකවගෙන පොඩ්ඩක් තද කරගන්න පුළුවන් එතකොට අපිට ඊළඟට මේ බටය සම්බන්ධ කරගන්න තියෙන කොටස අපි බලමු මේ බටේ සම්බන්ධ කරගන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් අපිට පේන ස්ප්‍රේ පාලනය කරන කොටසෙන් මේ කොටස ඉස්සරහට තෙරපුවීම හරහා මේක ඔන් කරන්න පුළුවන් ඕෆ් කරන්න පුළුවන් එතකොට මේක පස්සට දැම්මට පස්සේ තමයි ලොක් එකක් දාලා ඒක අතින් ප්‍රෙස් කරන්න නැතුව තියාගන්න පුළුවන් මේ ආකාරයට බටේ කොටස මෙතන මේ පාලකයට සම්බන්ධ කරනවා හොඳින් සම්බන්ධ කරගත්ත පස්සේදී ඉතුරු
ලෝහමයි බට කොටස සම්බන්ධ කරන්න තියෙන එක දෙපැත්තම එකයි වෙනසක් නැහැ එක පැත්තක්වත්. ඒකට ඒ කොටස සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ පාලක කොටසට මේ අර පොඩ ඇතුළට දාලා මේ ට්‍රෙඩ් එක කරකව ගන්න තියෙන. අනිවාර්යෙන් අර ඔසරක තියෙන්න ඕන මේක. මොකද නැත්නම් ලීක් වෙන්න බලනවා ලෝහ කොටසක් නිසා. හොඳින් තද කරගෙන මේකේ කෙලවරට දෙපැත්ත මේකයි. ඒකෙදි අර ඕනම නොසෙල් එකක් මේ ඕනම නොසෙල් එකක් මේ කෙලවරට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මේ නොසෙල් එක සම්බන්ධ කරොත් ඔබට මධ්‍යම ප්‍රමාණයේ සිදුරු තියෙනවා. සිදුරු 4ක් තියෙනවා. ඒක යට පොළොව පැත්තට ස්ප්‍රේ කරන්න පුළුවන් ආකාරයට. අපිට නිතරම භාවිතයට ගන්න මෙන්න මේ නොසෙල් එක තමයි හුඟක් වෙලාවට. මොකද කුඹිනාශක යොදනකොට උනත් පත්‍රවල යටිපැත්තට වගේ යොදනවා නම් මේ නොසෙල් එකෙන් තමයි ගොඩක්ම ලේසි වෙන්නේ. මේ තියෙන්නේ අපි අර ලීවර් කොටසට කියන්නේ අපි අතින් තෙරපම ලබා දෙන කොටසට සම්බන්ධ කරගන්න පුළුවන් අතින් අලන කොටස. දැන් මේ තියෙන ටැංකිය යටපැත්තට මම අර කලින් කියනවා අතින් කියා කරන ලීවර් කොටස මේ ආකාරයට යටින් ඔබලා සම්බන්ධ කරලා කලින් ක්ලිප් එක මෙතෙන්ට දාගන්න පුළුවන්. මේ කොටස තියෙන්නේ අර කුඩා ලෝහ කොටස. ඒකෙදි උඩ පැත්තට මේ කොටස මේ ආකාරයට එතන තියෙන සිදුර ඇතුලෙන් රිංගවලා සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මේ ආකාරයෙන් ක්ලිප් එක කියන්නේ අර පින් එක දාලා පින් එක අපි නවා ගන්න ඕනේ. නැත්නම් පින් එක වැටෙන නිසා මේ ආකාරයට පින් එක නවාගෙන ඒ පැත්ත සම්බන්ධ කරගන්න පුළුවන්. පොඩ්ඩක් මේ උඩට මේක නොසෙල් එක උස්සලා යට තියෙන සිදුරට ලොකු ලෝහ කොටසට පොඩි ලෝහ කොටස සම්බන්ධ කරලා එතනත් තියෙන පොඩි පින් එකක් දාගන්න. ඒකයි මේ යනවට. ඒකත් පින් එක නවලා සම්බන්ධ කරගත්තට පස්සේදී අපේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම මෙතනින් අවසන් කරන්න පුළුවන්. ඔබටත් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවද ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. මෙන්න මේ ආකාරයට ලීවරේ එහෙම යනවට හඳව තබා ගන්න පුළුවන්. ඔබට එනම් සුබ දවසක් කියලා මාදට නවතින්නම්.